අපි දැන් පන්සලකම හදන්නේ මේ අපේ තියෙනවා අර දන්න කුරුණෑගල පාර්ක් වලහවල් පාර්ක් තියෙනවා මොකද්ද වටාරම් පන්සල කියලා පන්සලක් ඒකේ දවස් 7ක් තියෙනවා සප්තාහ අපේ එතකොට කානිවල් තියෙනවා එතකොට මාළු ලස්සනයි අපි නිකන් කොහෙටත් යනවා ඉතින් අපි අදත් යනවා මේක තමයි අවුට්ෆිට් එක අද පන්සල් යන්න එහෙනම් අපි දැන් හොඳ කරක්කයක් තියෙන්නේ අපි යනකොට හම්බුමු bye Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද මං හිතන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඔන්න ළමයි මං අද ඔයාලට ගෙනාවා මගේ වෙසක් vlog 2 එක. ඊට පස්සේ අපි මාමලයි ගෙදර ළඟට ආවා. මොකද එයාලත් යනවා අපිත් එක්ක. හැබැයි ඒ ගෙදර ළඟට ආවේ එහෙ බබාලා දෙන්න යන අපේ කායිකේ ඒක හින්දා එයාලව ගන්න ඕන නිසා එතෙන්ට ගියා. හැමදාම එහෙම තමයි මොකක් හරි ගමනක් යනකොට ඒ දෙන්න යන්නේ අපේ කායිකේ. අන්න ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි ටිකක් දුර යනකොට අපිට දන්සලක් හම්බුණා. කෝපි, බිස්කට්ටුයි, කෙසෙල් ගෙඩි. ඒ ටයිම් එකටත් ඒ දන්සල නම් මාරදෙට මැච් වෙනවා. මම ඇත්තට කෝපි නම් බොන්නේ නැහැ. ඒ වුණාට මම කෙසෙලුයි බිස්කට්ටුයි කෑවා. අනිත් හැමෝම බිව්වා අපේ කියපු. මම ඔය ඔයාලට කොෆි එක අරන් නිකන් පෙන්නුවට මම බිව්වේ නැහැ ඇත්තටම. ඔය මම hina වෙවි කියවන්න ළමයි මම දැක්කේ ඇත්තටම ඒක කොෆි එක කොකා කෝලා වගේ. ඔය ඒක තමයි කියව hina වෙන්නේ. ඊට පස්සේ අපි ආයිමත් යන පිටත් වුණා. මේ අපි අනකොට ඇත්තටම රෑ වුණා. මොකද අපි ගෙදරින් එනකොටත් ළමයි ඇත්තටම ගොඩක් හවස් වුණානේ. ඒක හින්දා අපි අනකොට රෑ වුණා. ඊට පස්සේ අපි ටවුන් එකට ආවා අපේ නන්දට බඩු වගේක් ගන්න ඕනි කියලා. ඒ ගමන් අපි චූටි බබා KFC එක දැකලා එයාට අයිස්ක්‍රීම් ඕනි කියලා කෑ ගහන පටන් ගත්තා. ඊට පස්සේ ඕන ඉතින් මේ KFC එකට ආව අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ ඉතින් මට මීර එකක් දැක්කොත් ඇත්තටම ඉන්න බෑ. මම ඔන්න දුවලා ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ ඔන්න අපේ අයිස්ක්‍රීම් එක ආවා. මේ අයිස්ක්‍රීම් එක නම් ඇත්තට මාර රහයි. ඕලා try කරලා නැත්නම් try කරලා බලන්න. මේක chocolate oreo එක. මේකේ price එකත් එච්චර නැහැ. 350ක් වගේ වෙන්නේ. ඔව් 350යි. මේකට නම් මාරම ආසයි. දැන් ලංකාවේ තියෙන අයිස්ක්‍රීම් වලින් ගත්තාම මේකේ මාරම රසයක් තියෙනවා. පෙලක් අයිස්ක්‍රීම් ඇත්තට කන්න බෑනේ අර කලරින් රහයි ඒවයි මේවයිනේ. අතට මේක එහෙම නැහැ. මේක අර ෆේක් කියලා ගතියක් නැහැ. ඒකින්ද මේක ෂේප්. ඊට පස්සේ අපි ආයෙමත් එන්න පිටත් වුණා. අපි ඇත්තටම අර ටවුන් එකට ගියේ නන්දට ඕන කරන මේ බොඩ ටිකක් ගන්න තිබ්බ නිසා. ඊට පස්සේ අපි එන මග ආයෙමත් මේ දන්සල් මාර ගොඩක් හම්බුණා. ඒත් අපි එකකවත් නැවතුනේ නැහැ. මොකද ට්‍රැෆික් නවත්තන්න විදියකුත් නැහැ. ඒ වගේ මේ පුදුම තරම් සෙනගකුත් හිටියා. ඊට පස්සේ ඔන්න අපි ළමයි පන්සල ළඟට ආවා. ඒත් අපිට ආවට පන්සල ළඟින් නවත්ත ගන්නවත් බැරි වුණා. අපි කෙලින්ම ගියා ඊට පස්සේ. මොකද සෙනග ට්‍රැෆික් පාරෙන් එහා පැත්තට දාන්න බෑ. ඊට පස්සේ අපි ළඟ අපේ ගෙදරක් තියෙනවා. ඒ පන්සල ළඟම. ඉතින් අපි එහෙන් මේ අපේ වාහන ඔක්කොම දාලා අපි පයින් තමයි ගියේ. අපේ ආච්චි අම්මා ඒ කට්ටියට ඉතින් පයින් යන බැරි හින්දා අපේ යාළුව මේ වීල් එකක් හොයලා තමයි
යව්වේ. එහෙමවත් අපිට ඇත්තටම හොයාගන්න බැරි වුණා. මාරම තරම් මේ ට්‍රැෆිකුත් එක්ක වාහන කැමතිත් නැහැ හැම යන්න. අමාරුවෙන් කොහොම හරි වීල් එකක් හොයාගෙන යාළුව එව්වා. ඊට පස්සේ අපිට දැන් පයින් යන්න පුළුවන් නේ. ඒකින්ද අපි පයින් ගියා. බලන්න ළමයි මාර තරම් ලස්සනයි ලයිට් දාලා තියෙනවා එහෙම. මන්න මාරම ආසයි මේ පන්සලට එන්න මේ වගේ වෙසක් පොසොන් ඒ වගේ කාලෙවලදී. අපි මේ දැන් අපේ ආච්චම් හැම හොය යන්නේ හැමතැනම. මොකද එයාලා දැන් කලින් ආවනේ ඇවිල්ලා කොහෙද ඉන්නේ කියලා මේ හොය තමයි ගියේ. මොකද සෙනග වැඩි හොඳටම කට්ටිය ඒ කියන්නේ අතරමං එන්න පුළුවන්. දැන් කට්ටිය මෙතන හිටියා අනිත් අය නැහැ. අනිත් අය වෙන කොහෙවත්. එහෙම හොයාගෙන අන්තිමට ඊට පස්සේ ඇතුළට ආවා. මම එහෙම ලොකුවට වීඩියෝ කරන්න ගියත් නෑ ළමයි. මොකද පන්සල ඇතුළේ එහෙම හරිත් නැහැ. අනික මේ සෙනගත් වැඩි ෆෝන් එහෙම එළිය තියන් යන්නත් බෑ බයයි. ඒක නිසා පුළුවන් විදිහට චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ඉතින් ගත්තා. කැරකෙන කූඩු එහෙමත් තිබ්බ හැමතැනම වගේ. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ බුදුන් වදින්න. මොකද ඒක කරලා ඉන්න ඕනේ අනිත් දේවල් කරන්න කලින්. ඒකින්ද අපි එතෙන්ට ගියා. මම ඊට පස්සේ වීඩියෝ කරේ නෑ. අතුලෙම වීඩියෝ කරේ නෑ ළමයි. මේ එහෙම හරි නැති නිසා. ඊට පස්සේ අපි බුදුන් ඇඳලා ඒ ටික කරලා ඒකත් කරන්න බැරි තරම් ඇත්තටම සෙනග වැඩි නිසා ඒත් අපි මල් පූජා කරලා මේ ඒ ටික විතරක් කරලා ඇවිල්ලා කෙලින්ම ගියා ධාතුන් වහන්සේ වඳින්න. එතනත් දිග පොලිමක් තිබ්බා. ඒත් අපි කොහොම හරි පොලිමේ ඉඳලා ධාතුන් වහන්සේ වැන්දා. මොකද ඒක හැමදාම නැති නිසා. ඊට පස්සේ අපි ආවා කානිවල් තියෙන සයිඩ් එකට. එතනත් පුදුම තරම් සෙනගක් ළමයි හිටියේ. එක ගේම් එකකටවත් යන්න බෑ. පෝලින් දිගයි කිලෝමීටරයක් විතර. ඊට පස්සේ අපිට එකම එක ගේම් එකක් හම්බුණා. අනිත් ගේම්ස් එක්ක බලද්දී ටිකක් සෙනග අඩු. ඊට පස්සේ අපි ඒකට ගියා. ඒකටත් ගියේ ටිකක් වෙලා ඉතින් ඉඳලා. ඒකට ගියෙත් ළමයි ඒ කියන්නේ ලොකු බබයි මමයි විතරයි යන්න හම්බුනේ. ඒකටත් පොඩි එක්කිනාව එක්ක යන්න බැරි වුණා. එකපාර දෙන්නවම එක්ක යන්නත් බෑ. දෙන්න තනියෙන් යවන්නත් බෑ. ඒක නිසා කවුරු හරි යන්නත් ඕනි. ඒක හින්දා එකපාරයි කොහොම හරි යන්න පුළුවන් උනේ. මම නම් මේ වගේ දේවල් කරන්න පුදුම තරම් ආසයි ළමයි. ඔයාලත් එහෙමද? එහෙමනම් කමෙන්ට් එකක් දාන්න. එතන මාර තරම් කියන්නේ අමුතු ගේම්ස් තිබ්බා. ඒත් එකටවත් යන්න බැරි වුණා. වටනම් මාරම අවුල් ඒකට. මම එතනට ගියෙත් ඒවා කරන්න හිතාගෙනමයි ඒත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඒක ඉවර වෙලා කෙලින්ම එළියට ආවා. මොකද දැන් වෙලාව 12ටත් ලං කරලා මං හිතන්නේ මෙයාලට හෙට ඉස්කෝලයි ඒවා මේවයි එක්ක. ඒ යන ගමන් ඊට පස්සේ පානිපූරි කන්න ආවා. පානිපූරි මට ඒක එපා වුණා ඒ ෂොප් එකෙන් කාලා. මොකද ඒක අමුතුම රසක් ඒකේ තිබ්බේ. මට නම් අප්පිරියා වුණා. ඒ වගේම තමයි සැරන ෂේප් කියමුකෝ ඕකේ. ඒත් අර ඒකට මන් දන්නේ මොනවද දාලා තියෙන කියලා මට වමන යන්නමයි ආවේ. පොඩි එක්කෙනා නම් වෙලාවට ගත්තේ ස්වීට් එකක්. අප දෙන තමයි ස්පයිස් එකක් ගත්තේ පණ්ඩිතකමට. ඊට පස්සේ අපි කැලේම ළමයි ගෙදර එන්න පිටත් වුණා. මොකද දැන් ගොඩක් රැත් වෙලා නිසා. දැන් ඔයාලා ළමයි බලන්න ඇති මම ගියේ වෙන වාහනයක නේද එන්නේ වෙන වාහනයක නේද කියලා. අතටම ඕවව යනකොට ගියා අපේ කාර් එකේ. ඊට පස්සේ එනකොට අපේ අයියලායි කාර් එකේ. කොහොම හරි මගේ වෙසක් දෙවෙනි දවසේ ගෙවුනේ මෙහෙම තමයි. එහෙනම් මගේ වෙසක් vlog 2 එක මම මෙතනින් නවත්තනවා. මම හිතනවා ඔයාලා හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි බයි.